හායි good morning. ඔයාලට කොහොමද? ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකට ඔයාලා ආදරෙන් සතුටින් පිළිගන්නවා. ඉතින් බලන්නකෝ අපේ ගේ චුට්ටක් බලලා ඉවර වෙලාම අපි කිචන් එක බලන්න යමු. ඉතින් අපේ ගෙදර නම් ওই ලොකු ලොකු බඩු ඒව නෑ හැබැයි. මොකද අපේ පුතා හින්දා මම ගොඩක් බඩු පාවිච්චි කරන එක අඩු කරලා තියෙන්නේ. දැන්ටත් පුටු සැටියක් එහෙම ඒව මුකුත් ගන්න නැතුව ඉන්නේ. පුතා එක්ක බෑ. පුතාත් එක්ක මම මේ පුටු ටික බොහොම අමාරුවෙන් පුටු ටිකක් තියාගෙන ඉන්නේ. ඒකත් එහාට ඇදෙනවා මෙහාට ඇදෙනවා. ඒ හින්දා පුතා එක්ක හරි අමාරුවෙන් තමයි මේ බිත්ති ටික උනත් ඔයාලට පේනවා ඇති මේ එහෙම් මෙහෙම් බෝල ගහලා ඊට පස්සේ එහෙම් මෙහෙම් හැම එකම මේව කළා හරි අමාරු මේ අවුරුද්දට පේන්ට් කරාට පස්සේ තාම පේන්ට් කරේ නැහැ. මොකද අවුරුද්දට එක සැරයක්වත් පේන්ට් කරලවත් තියාගන්න බෑ අපේ පුතත් එක්ක. මේ තියෙන අපේ දුවයි පුතයි නිදාගන්න කාමරේ. ඉතින් ඒ දෙන්න ඉස්කෝලේ වැඩ කරන්නේ නිදාගන්නේ යාළගේ මේ රෙදි දාලා තියෙන මේ අල්මාරියේ. ඉතින් මේ දෙන්න තනියම අපි කාමරයකට පොඩ්ඩක් හුරු කරලා තියෙනවා. මොකද අපි ගාව ඉඳලා ඉවරලා ඒ දෙන්න ඊට පස්සේ අපිට දෙයක් වුණොත් කියලා ඉවරලා බය තමයි තියෙන්නේ. අපිට හදිසියෙ ලෙඩක් දුකක් හැදිලා ඒ දෙන්න ඊට පස්සේ අතරමං වෙයි කියලා වගේ බයක් තියෙන හින්දා එයාලගේම ලෝකේ වගේ ඒ ලෝකෙම කියන්නේ එයාලගේ දෙන්න දැන්ට හුරු කරවලා වගේ තියෙනවා අපි පොඩ ඈත් වෙන්න. මේ මමයි හස්බන්ඩ් නිදා ගන්න කාමරේ. ඒ වුණාට හස්බන්ඩ් ආවට පස්සේ නම් අපිට කොහොමත් දෙන්න තනියම නිදා ගන්න නැහැ. හස්බන්ඩ් ආවට පස්සේ කොහොමද එක්ක හස්බන්ඩ් පුතයි ඒ කාමරේ එක්ක මමයි දුව මේ කාමරේ එහෙම තමයි නිදාගන්නේ. එක්ක නැත්නම් හතර දෙනාම ශාලේ ෆෑන් එක දාගෙන මේව කර කර ශාලේ පිටි දෙක දාගෙන හරි නිදා ගන්නවා. ඉතින් ওই විදියට තමයි මේ එහෙම එයාවට පස්සේ ඉන්නේ. ඔන්න බලන්නකෝ මේ විදිහට වගේ කිචන් එක තියෙන්නේ. ඔයාලටත් පුළුවන් වුණොත් අදහසක් ගන්න පුළුවන්. මේක මම මේ කබඩ් එකක් තමයි ලී වලින් හදලා තියෙන්නේ. කබඩ් එකක් උඩ තමයි මම ගෑස් ලිප තියාගෙන ඉන්නේ. මේක මේ ළඟ ගෙදරක බඩු හදන අයියා කෙනෙකුට කියලා තමයි මම 15000කට හදාගත්තේ. ඉතින් මගේ මේ ගෑස් ලිපේ එක කෑල්ලක් මේ වැඩ කරන්නේ ඒක කැඩිලා ඒකට කෑලි දැම්මට හරියන්නේ නැහැ. ඉතින් ගෑස් ලිපත් මම පාවිච්චි කරන්න අරන් දැන් අවුරුදු 4-5ක් විතර වෙනවා. ඉතින් මම කරන්නේ එන්ජින් ඔයිල් දාලා ඉවරලා ඒක හොඳට පිරිසිදු කරලා තියාගන්නවා. මේ කබඩ් එක ඇතුලේ දාලා තියෙන්නේ මම වලන් ටික. එදිනෙදා ගන්න වලන් නැති ඒවා ඔක්කොම මම මේ ඇතුලේ හොදලා වේලලා ඇතුලේ දාලා සතියකට පාරක් මම කොහොමද අස් කරලා එහෙම බලනවා. මේ තියෙන බේසන් දෙකක් ওই යට තියෙන්නේ නම් මං එදිනදා බත් වෙන වලන් උඩ තියෙන්නේ මං ගොඩක් උයන්නේ මැටි වලන් වල ඒ තියෙන උඩ තියෙන්නේ මං එළවලු උයන්න එහෙම ගන්න මැටි වලන්. ඉතින් එතනම උඩ යාළුවනේ මං තියාගෙන තියෙනවා මං භාවිතය කරන හැන්ති සෙට් එක. මං පොල්කටු හැන්ති තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක මට ලේසි අනිත් ඒවට වැඩිය. ඒ හින්දා මට පිරිසිදු කරන්න ලේසි. ඉතින් ගොඩක් මේ කරන. ඉතින් මේ මගේ 3-5 රැක් කියන්නේ මම රැක් එක හදාලා ඉවරලා ඒකට බෝතල් 3-5 ටික අඩු වැඩි ඔක්කොම 3 මේ රැක් එකේ තමයි තියාගෙන ඉන්නේ. මේ රැක් එකත් මම අර ඊට කියලා තමයි හදාගත්තේ. ඒකත් රුපියල් 2000කට වගේ මුදලකට තමයි මට අය හදලා දුන්නේ. ඉතින් ඒක මට ඇති තරම් ඉඩ තියෙනවා. මේ තියෙන්නේ කරබුනෙටි. ඉතින් ගොරක කප් එක ගොරකා තියෙනවා ඒ ටික තමයි ගොරක කප් දෙක තමයි තියෙන්නේ ඊට පස්සේ මේ පොඩි ජෑම් බෝතල් වලට තමයි මම 3-5 පහේ වදා ටික දාගෙන තියෙන්නේ ඒ හැම දෙයක්ම මට අතින් උයනකොට ගන්න ලේසි විදියකට තමයි මම මේ තියාගෙන ඉන්නේ ඉතින් එතන යටත් ඉඳ තියෙනවා මට කප් දෙකක් තුනක් ඕන විදියට එහෙම තියාගන්න පුළුවන් ඕන දෙයක් තියාගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි යාළුවනේ මගේ රැක් එක පේන්නේ ඉතින් හස්බන්ඩ් තමයි පේන්ට් කරලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ එතනම මම කිචන් එකේ උයන තැනට ලිප ඊට පස්සේ කපන කොටන තැනටම උඩ රැක් එකක් ගහලා මේ තියාගෙන තියෙන්නේ. කටින් බෝඩ් එක ඊට පස්සේ කිරිපෙරන කොට්ට කතුරු ඊට පස්සේ අර සෙමන් කඩන කේ ටික ෆෑන් එකේ ටික ඔක්කොම තියෙනවා. මේ මස් මාළු කපන ලෑල්ල මම මේ ලස්සනට මේ වගේ මේ කිනිත්තක් ගහගෙන තියෙනවා උඩ. ඉතින් එතනම යට ෆ්‍රැන්කිය උඩ මන් තියාගෙන ඉන්නවා පිහිටාන බොක්ස් එක.
ඊතර මට එතකොට කපන්න ගන්න පුළුවන් ලෑල්ල උඩ තියෙන පිහිය මෙතන තියෙනවා. ඒ වගේම මම පුළුවන් ලේසි විදිහට තමයි ලුණු කුඩු එක කැටයක බෝතල් දෙකකට දාලා තමයි ඇලුමිනියම් හැන්ඩි ටිකක් මම ඒ කියන්නේ නිකල් හැන්ඩි ටිකක් පාවිච්චි කරනවා කරවල තෙල් දාන්න මොන හරි පදින්න එහෙම ටිකකට මේ මම වාස් දෙකක් ගෙනත් තියෙනවා පැල දෙකක් හිටවන්න කියලා තාම හිටව ගන්න බැරුණ ඒ දෙකත් එතන තියෙනවා මම මේ ලස්සනට හදා ගන්නවා ප්ලාන්ට් එකක් ඒකට ගල් දාලා ඉවර වෙලා මේ අලුත් පැල දාලා තියෙනවා එතන එහෙම ජනේලෙ ගාවම ඒක තියාගෙන ඉන්නවා. එතන ජනේලෙ ගාලම තමයි අපි සිංක් එක තියෙන්නේ. මම මේ භාජන පිරිසිදු කරන එක කප් එකකට දාලා තියෙනවා. ඊට සිරෝලු කපන ඒවා එහෙම එකතු කරන්න මම ඊට පොඩි ඩස්බින් එකකට ඕනෙන් දාලා තියෙනවා. ඒ කිරි කප් එකක් තියාගෙන ඉන්නවා. මම සිංක් එකට කූඩයක් තියාගෙන ඉන්නවා ඉඳුල් වැටෙන්න. ඒ ටික එතන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අර වගේ ප්ලාන්ට් එකක්. ඒක නම් වතුර දාලා තමයි මම හදාගෙන තියෙන්නේ. වතුර දාලා ඒක සතියෙන් සතියට වතුර මාරු කරනවා. මේ තියෙන්නේ මගේ පිඟන් රැක් එක. කෝප්ප මේ පැත්තෙන් නාවල පිඟන් එහා පැත්තෙන් නාවල තමයි තියෙන්නේ. මම අපි ගෙදර පාවිච්චි කරන්නේ මැටි පිඟන්. ඉතින් ඒ ටික එහෙමම තියලා තියා ගන්නවා. මෙතන තියෙන මගේ ටී කෝණය. මෙතන නම් මේ බෝතල් ටික කූඩේක දාලා තියෙන උණු වතුර බෝතලේ මේ බෝතලයකට දාලා හැන්දි ටික වේලාවට අවශ්‍ය දේවල් තේ හදන්න ඒවට මේවට දා ගන්න මේ තියෙන්නේ බිත්තර දාලා තියෙන කූඩේ මම බිත්තර ගෙනහම ඒකට දාලා ඉවර වෙන ඒවා උඩට තියාලා ඉවරලා ගේන ඒවා අලුතින් යටින් දාලා එහෙම තියාගෙන ඉන්නවා මේ තියෙන්නේ අර වගේ ප්ලාන්ට් එකක් තමයි ඒක නම් මම ග්ලාස් එකකට දාලා වතුර දාලා තමයි තියාගෙන ඉන්නේ මං ගාව තියෙනවා මෙන්න මේ වගේ පොඩි කූඩයක් වට්ටියක් වගේ යන්නේ ඒකට දැන් ওই දද දවල්ට යන්න ගන්න මම උදේ එළියෙන් අරගෙන තිබ්බ ගෝව ගෙඩිය අතරත් ඒ වගේ ප්ලාන්ට් එකක් තියෙනවා මගේ ප්‍රැන්ටි කබඩ් නම් මොකුත් නැහැ ගහලා තාම නැහැ තාම වැඩි ඉවර නැහැ කිචන් එකේ ගොඩක් දුරට ඉතින් අතර හාල් දාන බකට් දෙක තියෙනවා ගෑස් එක තියෙනවා ඒ විදියට තමයි ඒ පැත්ත තියෙන්නේ මේ පැත්තේ මේ කබඩ් එකක් තියෙනවා මම ගෙදිනදා ගේන බඩු මාසෙට ගේන බඩු එහෙම දාලා තියාගන්න මෙතන කොමාරික පැලයක් තියෙන මේක උඩ හදාගෙන මේකේ නම් තියෙන්නේ සර්වියට් මේවා ඊට පස්සේ මේක මම බිස්කට් දාගෙන තියවන්නවා ඊට පස්සේ මේ බකට් එකේ සමපෝෂ මම ওই බකට් එකේ පරිප්පු දාලා තියෙනවා ඉතින් මේකේ 3-5 ඒවා තමයි තියෙන්නේ මිරිස් කුඩු 3-5 ටික ඊට පස්සේ මේකේ තියෙන සබන් සර්වියට් ඊට පස්සේ ඒ ටික ඒ බකට් එකේ තියෙන්නේ මේ අන්තිම බකට් එකේ තියෙන්නේ නූඩ්ලස් ඉදියාප්ප පිටි ඒ ටික මේ ෆ්‍රිජ් එක උඩ අපි පරණ ෆ්‍රිජ් එකක් තමයි යාළුවනේ පාවිච්චි කරන්නේ ඒකට රයිස් කුකර් එක බ්ලෙන්ඩරේ ප්ලාන්ට් එකක් එහෙම වගේම තියෙනවා ඊට පස්සේ මෙතන දොර පිටිපස්සේ මම මේ shopping bag දාගන්න බෑග් එකක් ඉල්ලගෙන තියෙනවා ඒකට එක්කම අර හීටර් ජග් එකේ කෑල්ලකුත් තියෙනවා. උඩ නම් මගේ පොඩි කබඩ් එකක් තියෙනවා. ඒකත් අර අයියටම තමයි දැන් ගොඩාක් කල් මුකුත්ම තියාගෙන තැරෙන්නේ නැතුව මම මේ වගේ කබඩ් එක ගහගත්තේ. ඉතින් ඒක මම වීදුරු බඩු ඒව දාගෙන තියෙනවා ඒ කබඩ් වල. ඒකේ තියෙන්නේ වීදුරු පීරිසි කෝප්ප වීදුරු ඒ ටික මේකේ මේ ඕපන් එකක් තියෙන්නේ. ඒක මේකේ තියෙන බකට් එක ඔය වැඩිපුර තියෙනව දාලා ඉවර වෙලා ඒකේ තියෙන්නේ. මේකේ තියෙන වැඩිපුර හැන්දි තියෙන එකක් ලොකු ජොග්ගුවක් ඒ ටික ඒ කබඩ් එකේ දාලා තියාගෙන තියෙන්නේ. මේකේ තියෙනවා බෝල් ටික පිඟන් ටික ඊට පස්සේ සැලඩ් ඒව කන කප් ටික ඊට පස්සේ මේ ලෝලු දාන්න මම හොදලා බෙල්ලා තියාගෙන ලෝලු කපලා ෆ්‍රිජ් එකේ දාගන්නේ කප් ටික තමයි ඒකේ තියෙන්නේ. මේ කබඩ් එකේ තියෙන සීනි තේකොළ බෝතල් ටික. ඉතින් උඩත් මම පොඩි බඩු ටිකක් තියාගෙන තියෙනවා. ඔන්න ඔහොම තමයි යාළුවනේ අපේ කිචන් එක තියෙන්නේ. ඉතින් අදට මං ගිහින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.